මේක නම් ඉතින් කලින් ගෙනාපු වීඩියෝ එකේ දෙවෙනි කොටස. ථූපාරාම චෛත්‍යය වැඳ පුදාගෙන ඉවර වෙලා මේ නම් යන්නේ අභයගිරිය චෛත්‍යය වඳින්න. අද නම් ඉතින් අභයගිරි චෛත්‍යයත් හරි ලස්සනට පෙනුණා. විදුලි ආලෝකයෙන් එහෙම ඉතින් ආලෝකමත් වෙලානේ තිබුණේ. හරි ලස්සනයි අද නම්. අපි හවස අභයගිරි චෛත්‍යයට යද්දී ගිලන්පස පූජාවක් තිබ්බනේ. ඒකටත් ඉතින් අපි සහභාගී වුණා. ඊළඟට එන නිකිණි පෝයටත් අටමස්ථානයේ ඉතුරු චෛත්‍ය ටික වැඳගෙන එන්න ලැබේවා කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. මේ බෝධීන් වහන්සේ ළඟ තියෙන බුදු පිළිම වහන්සේත් හරි ලස්සනයි නේද? අපිට ඉතින් අභයගිරි චෛත්‍යය වැඳලා එද්දිත් දන්සලක් හම්බුණානේ. ඒ දන්සල දීපු හැමෝටම ගොඩක් පිං. දැන් නම් ඉතින් මේ අටමස්ථාන හිම වැඳලා ඉවර වෙලා අපි ගෙදර යන ගමන් හිසෙන් බැස්සගල චෛත්‍ය හිම වැඳලා ඉවර වෙලා අපි ඉතින් පරිස්සමින් ගෙදර ආවා. ආයෙත් දවසක වීඩියෝ එකක් අරන් එන්නම්.